පිපාසිත ගෙම්බා. ඉස්සර කාලෙක ලොකු වනාන්තරයක කළු පාට ගෙම්බෙක් ජීවත් වුණා. මේ ගෙම්බා ගොඩක් සතුටින් විනෝදයෙන් තමයි කාලය ගත කළේ. මේ ගෙම්බට තව යාළුවෝ දෙන්නෙකුත් හිටියා. එක්කෙනෙක් රෝස පාටයි. අනිත් ගෙම්බා දුඹුරු පාටයි. ඉතින් මෙයාලා ගොඩක් හොඳ යාළුවෝ. පුරුද්දක් විදිහට මේ යාළුවෝ තුන්දෙනා විනෝදයෙන් කාලය ගත කරන්න අසල තියෙන විලකට යනවා. තුන්දෙනාම ඇති වෙනකම් සෙල්ලම් කරනවා. දවසක් මේ තුන්දෙනා තරඟයක් තිබ්බා. නෙළුම් මල් උඩ පැන පැන විල මැදට ඉක්මනින්ම යන කෙනා තමයි තරඟයෙන් දිනන්නේ. ඉතින් කළු පාට ගෙම්බයි, රෝස පාට ගෙම්බයි, දුඹුරු පාට ගෙම්බයි තුන්දෙනාම තරඟෙට පැන පැන ගියා. මුලින්ම විල මැදට ආවේ කළු පාට ගෙම්බා. ඉතින් මේ ගෙම්බා තමයි තරඟයෙන් දිනුවේ. තරඟෙ දිනුවට කළු පාට ගෙම්බා උඩ පැන පැන සතුටු වුණා. එතකොට එතනට දුඹුරු පාට ගෙම්බයි රෝස පාට ගෙම්බයි ආවා. දැන් තරඟෙ ඉවර කරලා කළු පාට ගෙම්බට හරිම මහන්සි. මොකද එයානේ වේගයෙන් පැන පැන ආවේ. මට ගොඩක් මහන්සි, හරිම තිබහයි. අපි වතුර බීලා ගෙදර යන්න පිටත් වෙමු. ඉතින් මේ යාළුවෝ තුන්දෙනාම නෙළුම් කොළයක් උඩට ගිහින් වතුර බොන්න පටන් ගත්තා. මේ කළු පාට ගෙම්බා ගොඩක් වේගෙන් තමයි වතුර බොන්නේ. කළු පාට ගෙම්බා මෙහෙම වතුර ගොඩක් බීගෙන ගියා. රෝස පාට ගෙම්බයි දුඹුරු පාට ගෙම්බයි දෙන්නම පුදුම වෙලා බලාගෙන හිටියා තමන්ගේ යාළුවා ඇයි මේ තරම් වතුර බොන්නේ කියලා. ඔහොම වතුර ගොඩක් වේගයෙන් බොන්න එපා. ඔයාගේ බඩ හොඳටම ලොකු වෙයි. අනේ මට කොච්චර වතුර බිව්වත් මදි. මේ විල පිරෙන්න වතුර තියෙනකොට ඔච්චර කලබලෙන් වතුර බොන්න ඕනේ නෑනේ. මේ විලේ වතුර ඔක්කොම බිව්වත් මගේ පිපාසය නැති වෙන්නේ නෑ. එහෙම කියන ගමන් කළු පාට ගෙම්බා ගොඩක් වේගෙන් වතුර බීගෙන ගියා. දැන් එයාගේ බඩත් එන්නම ටික ටික ලොකු වෙනවා. ඒත් නතර වෙන්නේ නැතුව මේ ගෙම්බා එක දිගටම වතුර බිව්වා. මේ ගෙම්බා වතුර බීලා විලේ වතුරත් හිඳිලා අන්තිමට විලේ මඩ විතරයි ඉතුරු උනේ. මෙච්චර ගොඩක් වතුර බීලත් කළු පාට ගෙම්බගේ වතුර පිපාසය නම් නැති උනේ නෑ. එයාට තවත් වතුර බොන්න ඕනේ වුණා. මට තව වතුර ඕනේ. මං යනවා වතුර තියෙන තැනක් හොයාගෙන. යාළුව දෙන්නට හිතාගන්න බෑ තමන්ගේ යාළුවට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඔච්චර වතුර බොන්න එපා. ඔයාගේ ජීවිතේට අනතුරක් වෙයි. ඒත් කළු පාට ගෙම්බා මේ කිසිම දෙයක් ඇහුවේ නෑ. එයා එතනින් යන්න පිටත් වුණා. තමන්ගේ යාළුවා ගියාට පස්සේ රෝස පාට ගෙම්බයි දුඹුරු පාට ගෙම්බයි තීරණය කළා උපදෙසක් ගන්න හිපොපොටේමස් ළඟට යන්න. ඉතින් යාළුවෝ දෙන්න පුළුවන් තරම් ඉක්මනින් පැන එයාව මුණ ගැහෙන්න ගියා. ඒ වෙලාවේ හිපොපොටේමස් නම් හොඳට නිදාගෙන තමයි හිටියේ. ඉතින් එයා නිදාගෙන ඉන්න තැන එයාගේ සහායකයා නරියා හිටියා. මේ ගෙම්බෝ දෙන්න නරියට කිව්වා එයාලට හිපොපොටේමස් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒත් නරියා නම් මේ දෙයට කැමති උනේ නෑ. මොකද හිපොපොටේමස්ට හොඳටම නිින්ද ගිහින් තමයි හිටියේ. ලොකුම ලොකු උවමනාවකට තමයි හිපොපොටේමස්ව අපි හොයාගෙන ආවේ. අනේ පොඩ්ඩක් එයාට කතා කරන්න දෙන්නකෝ. එහෙම කතා කරන්න දෙන්න බෑ. එයාට හොඳටම නිින්ද ගිහින් ඉන්නේ. ඉතින් මෙයාලා කතා කරන සද්දෙට හිපොපොටේමස්ට ඇහැරුණා. මොකක්ද මේ කලබලේ? මේ ගෙම්බෝ දෙන්න කලින් සිද්ධ වුණ හැම දෙයක්ම හිපොපොටේමස්ට කිව්වා. මේක බොහොම භයානක දෙයක්. අපි යමු ඉක්මනට. ඊට පස්සේ හිපොපොටේමස් ගෙම්බෝ දෙන්නත් එක්ක කළු පාට ගෙම්බා හොයාගෙන යන්න පිටත් වුණා. ඉතින් එයාලා මුළු කැලේ පුරාම කළු පාට ගෙම්බව හෙව්වා. මේ වෙනකොට වතුර හොයාගෙන ගිය ගෙම්බට ගඟක් හම්බ වෙලා. එයාට හරිම සතුටුයි
මේ නිල්ම නිල් පාට වතුර පිරුණු ගඟ දැකලා. ඊට පස්සේ මේ ගෙම්බ ගඟෙන් වතුර බොන්න පටන් ගත්තා. එයා බොහොම වේගයෙන් වතුර බීගෙන ගියා. මේ වෙලාවේ එතනට හාවෙක් ආවා මේ ගඟෙන් වතුර බොන්න. ඔයා ඇයි මෙතනට ආවේ? මං වතුර බොන්න ආවේ. මට තමයි මේ ගඟේ වතුර ඔක්කොම අයිති. ඒ හින්දා ඔයා මේ ගඟින් වතුර බොන්න එපා. මේ ගෙම්බට මොකද වෙලා තියෙන්නේ? හාව තනියම හිතුවා. ඒත් ඉතින් මේ ගෙම්බ කියන දේ අහලා හාව වෙන තැනකින් වතුර බොනවා කියලා හිතාගෙන පැත්තකට වෙලා හිටියා. ඉතින් හාව දැක්කා මේ ගෙම්බ ගොඩක් වේගයෙන් වතුර බොනවා. ඒ වගේම එයා දැක්කා ගඟේ වතුරත් ටික අඩු වෙනවා. ඔයා දැන් වතුර බොන එක නවත්වන්න. මේ කැලේ ඉන්න ගොඩක් සත්තු මේ ගඟට ඇවිත් තමයි වතුර බොන්නේ. හාව මොනවා කිව්වත් ගෙම්බ වතුර බොන එක නතර කළේ නෑ. ඉතින් අන්තිමේදී මේ ගඟේ වතුර ටිකත් ගෙම්බ බීලා ඉවර කළා. හාව මේ දිහා පුදුමයෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ ගෙම්බ ආයෙත් යන්න පිටත් වුණා. මේ විදිහට ඉස්සරහට යන ගමන් ගඟේ පුංචි තැන්වල පිරීලා තියෙන වතුරත් මේ ගෙම්බ බීලා ඉවර කළා. මේ වෙලාවේ කැලේ ඉන්න අනිත් සත්තුත් ගඟ ළඟට ආවා වතුර බොන්න හිතාගෙන. ඒත් එයාලා දැක්කා ගඟේ වතුර පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නෑ. ඔන්න එතකොටම හිපොපොටේමස් අනිත් ගෙම්බ දෙන්නත් එක්ක මෙතනට ආවා. කළු පාට ගෙම්බ ගඟේ වතුර ඔක්කොම බීපු විදිහ හාව හිපොපොටේමස්ට කිව්වා. මේ වෙලාවේ කැලේ සත්තු ඔක්කොම කළු පාට ගෙම්බව නවත්තන්න හිතාගෙන බොහොම වේගයෙන් එයා ඉන්න පැත්තට දුවගෙන ගියා. කළු පාට ගෙම්බ අන්තිම වතුර බින්දුවත් බොන්න හදනකොට එතනට හිපොපොටේමස් ඇවිල්ලා එයාව නැවැත්තුවා. අනිත් සත්තු ඔක්කොමත් එතනට ආවා. ගස්වැල් වලට කුරුල්ලන්ට වගේම අනිත් හැම සතෙකුටම වතුර කොයිතරම් වැදගත්ද කියලා හිපොපොටේමස් ගෙම්බට කියලා දුන්නා. ඔයාගේ බඩේ පිටිලා තියෙන වතුර ටික ආපහු එළියට දාන්න. හිපොපොටේමස් ගෙම්බට මෙහෙම කිව්වට එයා ඒක ගණන් ගත්තේ නෑ. මේ හැම දෙයක් දිහාම නරියා බලාන හිටියා. හොඳම දේ තමයි ගෙම්බව හිනස්සවන එක. එයා hina වෙද්දී බඩේ පිරලා තියෙන වතුර ටික ආපහු එළියට දායි. අපේ යාළුවා hina වෙන්න හරිම කැමති. නරියාගේ අදහස නම් හොඳ අදහසක්. කළු පාට ගෙම්බගේ යාළුව දෙන්න එහෙම කිව්වා. ඉතින් ගෙම්බව හිනස්සවන්න මුලින්ම ඉදිරිපත් උනේ හාවා. හාව මැජික් පෙන්නලා ගෙම්බව හිනස්සවන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය නම් සාර්ථක වුණේ නෑ. හාව පෙන්නපු මැජික් එකට කැලේ අනිත් සත්තු ඔක්කොම hina වෙනකොට කළු පාට ගෙම්බ නම් hina වුණේ නෑ. ගෙම්බව හිනස්සවන්න ඊළඟට ඉදිරිපත් උනේ පැන්ඩා. ගෙම්බව හිනස්සවන්න පැන්ඩා අමුතු විදිහ නැටුමක් ඉදිරිපත් කළා. පැන්ඩාගේ උත්සාහයත් සාර්ථක වුණේ නෑ. අනිත් සත්තු හැමෝම පැන්ඩාගේ නැටුම දැකලා hina වුණත් ගෙම්බ hina වුණේ නෑ. ඊළඟට ඉදිරිපත් උනේ ලේනා. ලේනා චිත්‍රයක් ඇඳා. ඒ චිත්‍රය දැකලා අනිත් හැමෝම hina වුණා. ඒත් ඒක දැකලා ගෙම්බ hina වුණේ නෑ. ඊට පස්සේ බලාගෙන ඉඳලා බැරිම තැන හිපොපොටේමස් ඉදිරිපත් වුණා ගෙම්බව හිනස්සවන්න. ඉතින් බොහොම විහිළු විදිහට එයා නටන්න පටන් ගත්තා. ඒ වගේම උඩ පැන්නා. කැලේ සත්තුන්ට හොඳටම hina. අන්තිමේදී හිපොපොටේමස්ගේ නැටුම දැකලා කළු පාට ගෙම්බටත් hina ගියා. ගෙම්බ hina වෙන්න පටන් ගන්නකොටම එයාගේ බඩේ පිරලා තිබෙන වතුර ටික ඔක්කොම ආපහු එළියට දැම්මා. ඒක දැකලා හිපොපොටේමස්ට හරිම සතුටුයි. ඒ වගේම කැලේ සත්තු ඔක්කොටමත් හරිම සතුටුයි. කොහොම හරි ගෙම්බගේ බඩේ තිබුණ වතුර ඔක්කොම ටික එළියට ඇවිත් ආයෙමත් ගඟ තිබුණු විදිහටම වතුරෙන් පිරීලා ගියා. ඉතින් ගෙම්බටත් තේරුණා බඩේ වතුර පුරවගෙන ගොඩක් අපහසුවෙන් හිටියේ කියලා.
ආයෙනම් මං කවදාවත් මේ විදිහට වතුර බොන්නේ නැහැ. ඊට පස්සේ අනිත් සත්තුත් ගඟෙන් වතුර බිව්වා. තාරාව වතුරට බැහැලා පීනන්න පටන් ගත්තා. ඒ වගේම හිපොපොටේමසුත් වතුරට බැහැලා නාන්න පටන් ගත්තා. ඉතින් කැලේ ඉන්න සත්තු හැමෝම බොහොම සතුටින් විනෝද වුණා.